අපි මේ ක්වෙස්චන් එක බලමු. දැන් මේ ක්වෙස්චන් එකේ අහලා තියෙන්නේ අපිට දීලා තියෙනවා IP ඇඩ්‍රස් එකක්. මේ IP ඇඩ්‍රස් එක ගත්තට පස්සේ අපිට පේනවා මේක 192 පටන් ගන්න ඇඩ්‍රස් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේක ක්ලාස් C ඇඩ්‍රස් එකක්. එහෙනම් අපිට යූස් කරන්න පුළුවන් මේකේ තියෙන මේ බිට්ස් 8 සෙට් වලින් අන්තිම සෙට් එක. ඒක පාවිච්චි කරලා අපිට සබ්නෙට්ස් ඊට පස්සේ හොස්ට් බිට්ස් ටික ඇලොකේට් කරගෙන සබ්නෙට් ටිකයි හොස්ට්ලා ටිකයි ඇලොකේට් කරගන්න පුළුවන්. හැබැයි මේකේ අපිට /26 කියලා පාර්ට් එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේකේ ඉන්නේ CIDR notation එකෙන් අපිට මේ 26 යූස් කරලා අපිට මේකේ මුලින්ම සබ්නෙට් එක හදාගන්න පුළුවන්. ඒ සබ්නෙට් මාස්ක් එක හදාගෙන අපිට පුළුවන් එයා දිහා බලලා මේකේ කොච්චර අපිට යූස් කරන්න පුළුවන් බිට්ස් තියෙනවද යූස් කරන්න පුළුවන් කොච්චර රේන්ජ් එක තියෙනවද කියලා බලන්න. එතකොට මම මුලින්ම මේකේ සබ්නෙට් මාස්ක් එක හදා ගන්නවා. හදාගන්නේ අපි දන්නවා මේකේ බිට්ස් 8 කොටස් තියෙන්නේ. මෙතන 8යි මෙතන 8යි මෙතන 8යි මෙතන 8යි. ඒ කියන්නේ බිට්ස් 8 ඒවා 4ක් 32ක් තමයි තියෙන්නේ. එතන මම කරන්නේ මේකේ මුල ඉඳන් එක ඒවා වලින් ෆිල් කරගෙන යන්නයි හදන්නේ. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඔන්න එක සෙට් එකක්. 9 10 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24 right 25 26 තව මට පුළුවන් මේකට කී දෙනෙක්ද 4 දෙනෙක් ෆිල් කරගන්න. sorry 6 දෙනෙක්ව ෆිල් කරගන්න. මේ අන්තිම සෙට් එකේ තියෙන බිට්ස් 8 කම්ප්ලීට් වෙන්න. මම මේක යටින් ලියා ගන්නවා. අන්තිම බිට්ස් 8. ඒතර අන්තිම බිට්ස් 8ට මට එක ඒවා දෙකකුයි බිංදු 6කුයි තියෙනවා. right. එතන මේ ක්ලාස් C ඇඩ්‍රස් එක නිසා මේ පළවෙනි සෙට් උනට අපිට මුකුත්ම කරන්න පුළුවන්ද? අපිට මුකුත්ම කරන්න බෑ. මේ අන්තිම සෙට් එකේ තියෙන කට්ටියත් එක තමයි දාන සෙල්ලමක් දාන්න වෙන්නේ. දැන් ඒකෙත් වෙලා තියෙන වැඩේ තමයි මේ පළවෙනි දෙන්නටම එක ඒවා දෙකක් වැටලා තියෙනවා. ඒ කියන්නේ ඒ කට්ටිය අපිට මෙතනදී පාවිච්චි කරන්න බෑ. ඒ කට්ටියත් ඕල්රෙඩි අර පැත්තට ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපිට මේ සෙට් එකත් එක්ක තමයි කරන සෙල්ලම කරන්න වෙන්නේ මේ පාර. right. එතකොට ඔන්න ඔහම තමයි මෙන්න මේ /26 කියන පාර්ට් එක පාවිච්චි කරලා සබ්නෙට් මාස්ක් එක හදාගන්නේ. මෙතන වෙන වැලියු එකක් තිබ්බත් ඔයාලට කරන්න තියෙන්නේ එක ඒවා ඒ ප්‍රමාණයක් එක ඒවා දාගන්න එක විතරයි. ඊට පස්සේ ඉතුරු වෙන සෙට් එකත් එක්ක තමයි ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. ඊට පස්සේ කියනවා assume that the provider wants to create 4 subnets. ඒතර requirement එක වෙන්නේ අපිට required subnets ගාන වෙන්නේ 4. Subnet A, B, C, D, subnet and subnet D from the address block which such subnet having the same number of IP addresses. හරි. දැන් ওই වැඩේ තමයි අපිට basically ඔතන හම්බෙලා තියෙන්නේ. දැන් අපි බලමු මුලින්ම අහන questions මොනවද කියලා. Write the subnet mask of the above given IP address block in dotted decimal notation, right? දැන් මේ උඩ දීලා තියෙන එක්කෙනාගේ subnet mask එක තමයි හදන්න තියෙන්නේ. given IP address එකේ. අපි අලුතෙන් හදන එකේ නෙමෙයි. This is the given one. තර මේකට අදාළ කරන binary values ටික මම ලියලා තියෙනවා. දැන් මේක අපි convert කරන්න යන්නේ අපේ decimal වලට. එතකොට අපිට මේකේ subnet mask එක ලියන්න පුළුවන්. අපි දන්නවා මේක fully fill වුණොත් අපි 255 දාගන්න පුළුවන්. මෙතනට 255 255. දැන් මෙතන තියෙන්නේ 128යි 64යි. ඒතර එතන අපිට එනවා අපි බලමු 128 ධන 64 192යි කියලා එනවා. right. ඒතර මෙයාගේ place values ඔයාලා දන්නවා මෙතන 1 2 4 8 16 32 64 128 ඔය විදිහට තමයි යන්නේ. ඒතර මේ දෙක විතරයි fill වෙලා තියෙන්නේ. එතකොට අපිට IP address එක subnet mask එක විදිහට මෙන්න මේක තමයි ලියන්න පුළුවන්. right. ඊට පස්සේ write the number of host bits needed to create the required number of subnets, right.
ඔන්න බලන්න දැන් එයාලා අහන්නේ කොච්චර අපිට host bits ගාණක් ඕනේද මෙයාලා මේ කියන subnet ටික හදන්න කියලා කියන. subnet 4යිනේ තියෙන්නේ. දැන් අපි දන්නවා අපිට මේක ලියන්න පුළුවන් නම් 2 to the power value එකක් විදිහට අපිට මේ n ගෙන් subnet bits ටික තමයි හම්බ වෙන්නේ. හරිද? දැන් මේ එළියට එන්නේ subnets ගාන. මේක තමයි අපි equation එකක් විදිහට පාවිච්චි කරන්නේ. subnets ගාන තමයි මේ එන්නේ. එතන මේක 2 to the power value එකක් විදිහට ලියන්න පුළුවන් නම් මේ n තමයි represent කරන්නේ subnet bits ගාන. right. එතකොට අපිට මෙතනදී පේනවා මේ subnet bits ගාන අපිට මේ 4 හදන්න පුළුවන් ලේසියෙන්ම දෙකේ දෙවෙනි බලය. එතකොට n සමානයි 4යි. නේද? n සමානයි 2යි මෙතනදී මට වැරදුනා. n සමානයි 2යි කියලා දැම්මහම අපිට කෙලින්ම එනවා 4 කියන උත්තරේ. ඒකෙන් මට තීරණය කරන්න පුළුවන් එහෙනම් මේකේ මෙන්න මේ යූස් කරන්න පුළුවන් සෙට් එකෙන් දෙන්නෙක් ගත්තොත් අපිට මෙයාලා මේ කියන required subnets ගන්න හදන්න පුළුවන්. ඔන්න subnet bits. එහෙනම් මෙතන ඉතුරු වෙන කට්ටිය මෙන්න මේ 4 දෙනා අපිට යූස් කරන්න පුළුවන් host bits විදියට. right. ඒතර host bits 4ක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ 2 to the power 4 16 මේ තමා තියෙන ඔක්කොම host ලා ගන්න. අපි දන්නවා actually usable range එකේ තියෙන්නේ මෙන්න මෙයාගෙන් දෙකක් අඩු කරපු දවසට. මොකද අපි දන්නවා අපිට හම්බෙන ඒ subnet එකේ ඉන්න පළවෙනි එක්කිනා subnet network address එක විදියටත් අන්තිම එක්කිනා broadcast address එක විදියටත් අයින් වෙනවා. එතකොට මේකෙන් දෙකක් අඩු කරාම අපිට එනවා 14යි කියලා usable host ලා ටික. මෙන්න මේ විදියට. එතකොට මෙයාලා අහන question එකට අපිට උත්තරේ දෙන්න පුළුවන් how many host bits that we need. අපිට host bit 4ක් ඕන. 1 2 3 4. right. host bit 4යි. උත්තරේ මේක. දැන් අපිට මේක fill කරගෙන යන්න තියෙන්නේ. දැන් අපි දන්නවා හැම network එකක්ම දැන් මෙතන 16 16 ගානේ තමයි fill වෙන්නේ. එතන පළවෙනි address එක විදිහට මම මෙයාව ගන්නවා 192යි 168යි 56යි 32 විදිහට. එහෙනම් මේකට මම 16ක් එකතු කරොත් කෙලින්ම මට හම්බ වෙන්නේ ඊළඟ subnet එක පටන් ගන්න address එක 192යි 168යි 56යි මේකට එකතු කරාම 16ක් කීයද? 8යි 48යි. මේකට 16ක් එකතු කරාම ඊළඟ මට subnet එක හම්බ වෙන්නේ කීයද මෙතන අපිට හදා ගන්න පුළුවන් ලේසියෙන්ම 64යි sorry 64යි ඊට පස්සේ 192යි 168යි 56යි 64ට එකතු කරාම 16ක් අපිට එනවා 80යි කියලා. right. ඒතර ඕක තමයි ඔය ලියන පළවෙනි ඇඩ්‍රස් එක යගේ network address එක. මේකට පස්සේ ඉන්න එක්කෙනා මේකට පස්සේ තියෙන ඇඩ්‍රස් එක තමා මේකේ පළවෙනි usable එක 32 නම් මෙතන 33යි මෙතන 48 නම් මෙතන 49යි මෙතන 64 නම් මෙතන 65යි මෙතන 80 නම් මෙතන 81යි. දැන් ලාස්ට් එක කෙනා හදා ගන්න පුළුවන් වලට මම මේ අන්තිම සෙට් එක විතරයි ලියලා තියෙන්නේ. අන්තිම එක කෙනා වලට හදා ගන්න පුළුවන් මේ දෙවෙනි සබ්නෙට් එකේ තියෙන දෙවෙනි සබ්නෙට් එක පටන් ගන්න 48 නම් ඒක 47න් ඉවර වෙනවා. දැන් මේ ඊළඟ C network එක පටන් ගන්න සබ්නෙට් C එක පටන් ගන්න 64 නම් ඒක 63න් ඉවර වෙලා තියෙනවා. දැන් මෙයා පටන් ගන්න 80 නම් මේක 79න් ඉවර වෙලා තියෙනවා. හරිද? දැන් ඊට පස්සේ බලන්න 80ට අපි එකතු කරොත් 16ක් අපි දන්නවා
අපිට එන්නේ 96. ඒ කියන්නේ ඊළඟ නෙට්වර්ක් එක පටන් ගන්න 96න් නම් මේක 95න් මෙතනදී ඉවර වෙලා තියෙනවා. 79 80 81 මේ. දැන් මේ තියෙන බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක මේකට කලින් එක තමයි යූස් කරන්න පුළුවන් එක. ඒ කියන්නේ 46. මෙතන 62. මෙතන 78. මෙතන 94. right. ඒතර ඔය විතර ඔය ටේබල් එක ෆිල් කරගන්න පුළුවන්. මේක 2023 A level question එක. right. ඒතර මම හිතුවා මේකෙන් ඔයාලට ලොකු දෙයක් කවර් වෙන්නේ නැති. ඊළඟ questions උත් කරන්න 24 එකත් කරන්න. මම ඒකේ වීඩියෝ එකක් දාලා තියෙනවා.